සුබ දවසක් කාලා හැමෝටම අදත් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද ඔයගලන්ට අරන් ආවේ ඔයගොල්ලෝ මේ දකින විදිහේ හරිම රසට හදාගත්ත රසවත් බත් එකක්. මේකට අපි Mexican style one pot chicken rice කියලා කියනවා. ඉතින් එකම භාජනය ඔයගලන්ට පහසුවෙන් හදා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන කැප්සිකම් එහෙම නැත්නම් බෙල් පෙපර් පාට දෙකකින් අරන් තියෙනවා. මේක ඉස්සෙල්ලාම අපි මේ විදිහට පොඩිවට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ අරන් තියෙන රෙඩ් කිඩ්නි බීන්ස් මම අද ගත්තේ කෑන් එකක තියෙන බෝංචි යට ටිකක් තමයි. ඔයගලන්ට තඹපු ඒවා තියනවා නම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසිම විදිහ තමයි අපිට කෑන් ඒවා පාවිච්චි කරන එක. මොකද මේ වර්ගයේම ගන්න ඒගොල්ලෝ සාමාන්‍යයෙන් වැඩිපුරම පාවිච්චි කරන බෝංචි යට වර්ගයක් එහෙම නැත්නම් ධාන්‍ය වර්ගයක් කියන්න පුළුවන් මේ රතු මෑ වර්ගය. එහෙම නැත්නම් අපි රෙඩ් කිඩ්නි බීන්ස් කියන වර්ගය. ඊට පස්සේ සැර ගන්න අද මම මේකට සාමාන්‍ය මෙක්සිකන් අය පාවිච්චි කරනම හැලපිනෝ පෙපර්ස් එහෙම නැත්නම් චිලිස් අරගෙන තිනවා. පෙන්වන්නත් එක්ක ඔයගලන්ට ගෙනාවේ. මේක ඕනේ නැහැ. ඉතින් අපිට මේ වෙනුවට අමු මිරිස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ටිකත් මේ විදිහට මම ස්ලයිසස් විදිහට පෙති කපලා පැත්තකින් තියා ගන්නවා. ඉතින් දැන් අද මම චිකන් පාවිච්චි කරන හින්දා මෙතන චිකන් මෑරිලන් ඒ කියන්නේ අපි තායි එකයි ඩ්‍රම් ස්ටික් එකයි එකට තියෙන මම ඒක වෙන වෙන මේ විදිහට කෑලි කපාගෙන අරගෙන තියෙනවා. එතකොට කෑලි 6ක් විතර මට හම්බ වෙනවා. දැන් මේ ටික අපි රසට මැරිනේට් කරගන්න ඕනේ. මේ විදිහට රසයේ හැටියට ලුණු ගම්බිරිස් වගේම අද දැන් අපි සාමාන්‍ය පාවිච්චි කරන ස්පයිසස් නෙමෙයි මම පාවිච්චි කරන්නේ. මෙක්සිකන් කෑමක් ඒ රසට හදන නිසා අපි ඒගොල්ලෝ පාවිච්චි කරන දේවල් දාලා තමයි අපි මේක රස කරගන්නේ. ඉතින් මේ විදිහට මම සුදු ලුණු පේස්ට් එක එකතු කරගන්නවා. ඊට පස්සේ මේ එකතු කරන්නේ ඔරිගානෝ. ඔරිගානෝ හැමෝම දන්නවා අපි පීසා හදද්දී එකතු කරන ප්‍රධානම හර්බ් එකක්. ඉතින් ඒකෙන් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ එකතු කරන්නේ පැප්‍රිකා. ඉතින් පැප්‍රිකා කියන්නේ මිරිස් කුඩු වගේම තමයි. එකම දේ මිරිස් කුඩු වගේ සැර නැහැ එකෙන්. ඉතින් මේ දේවලුත් හොඳට එකතු කරලා ඊළඟට දැන් මම මේ එකතු කරන්නේ සූදුරු කුඩු. ඉතින් මේ වගේ ප්‍රමාණ මම ඔයගලන්ට පහලින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දීලා තියෙනවා. තෙල් චුට්ටකුත් මේ විදිහට එකතු කරලා දැන් මේක හොඳට මැරිනේට් කරගන්න ඕනේ. ඔයගලන්ට අවශ්‍ය නම් කැමති නම් මේ රසවල් හොඳට උරා ගන්න කලින් පැය දෙක තුනකට කලින් අනලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් දවසේ රෑ වගේ අනලා ෆ්‍රිජ් එකේ දාලා තියන්නත් පුළුවන්. ඒ කැමති විදිහකට. ඉතින් කොහොම නමුත් දැන් අපිට ටිකක් ඉඩ තියෙන ලොකු භාජනයක් ඕන වෙනවා. මොකද අපි බතුත් උයාගන්නේ මේකෙම නිසා. ඉතින් ඒ භාජනයේට මේ විදිහට තෙල් ටිකක් එකතු කරගෙන ඒක රත් වෙගෙන එද්දී අපි අර මැරිනේට් කරගත්ත චිකන් කෑලි ටික මම මේ විදිහට හොඳට සීල් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති අද මම හමත් එක්ක තමයි චිකන් අරගෙන තියෙන එකක්. මම හරි කැමති හමත් එක්ක ඒ ඉව්වහම ඒ එන රසට. ඒ වගේම තමයි විශේෂයෙන් මේ වගේ බතක් උයද්දී ඔයගොල්ලෝ අකමැත්තක් නැත්තම් හමත් එක්කම චිකන් එකතු කරගන්න. මොකද එතකොට මේ විදිහට සීල් කරද්දී එහෙම නැත්නම් අපි අර තෙල් එකේ දෙපැත්ත දාලා හොඳට රන්වන් පාට වෙනකම් බැදගත්තාම ඒකට හොඳ වර්ණයක් අර රස පාටක් හම්බ වෙනවා. ඉතින් අර හම නැති මස් ටිකක් පාවිච්චි කරනවට වැඩිය මේ බත් එක හදලා ඉවර වුණාමම ඔයගලන්ට තේරෙයි මං කියන්නේ මොකක්ද කියලා. මේ පිලිස්සන ගතිය හොඳට ඉස්මතු වෙලා පේනවා අපි ස්කින් එකත් එක්කම චිකන් පාවිච්චි කරාම. ඉතින් දෙපැත්ත හොඳට රන්වන් පාට වෙනකම් මේ විදිහට දෙපැත්ත සීල් කරගත්තට පස්සේ මැද්ද අම උනාට කමන්නේ මේක අපි ආපහු උයා ගන්නවා. දැන් මම මේක තෙල් එකෙන් මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ චිකන් ටික පැදගත්ත තෙල් ටිකටම තමයි මම මේ විදිහට ලකුණු ලුණු ගෙඩියකින් භාගයක් පොඩිවට කපලා එකතු කරගන්නවා. ඔය වගේම සුදු ලුණු වික් 3-4ක් පොඩිවට කපලා එකතු කරගන්න. මේ දුඹුරු පාටට වගේ තියෙන්නේ මම සුදු ලුණු සාමාන්‍යයෙන් බ්ලෙන්ඩ් කරලා ෆ්‍රීසර් එකේ දාලා තියාගන්නේ. ඉතින් ඒක නිසා ඒකේ පොඩ්ඩක් පාට වෙනස් වෙලා තියෙන්නේ. ෆ්‍රෙෂ් සුදු ලුණුම තමයි. ඉතින් ඒ දෙක හොඳට මේ තෙල් එකේ පොඩ්ඩක් මේ විදිහට බැදෙන්න දෙන්න. ගොඩාක් රන්වන් පාට වෙනකන් නෙමෙයි. පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලලා ගත්තට පස්සේ දැන් මේකට මම එකතු කරනවා අපි අර කපාගත්ත කැප්සිකම් එහෙම නැත්නම් බෙල් පෙපර්ස් ටික. ඉතින් පොඩ්ඩක් ඉතුරු කරගන්නවා බත් එකට අන්තිමට එකතු කරන්න. එතකොට අර හොඳ පාටක් බත් එකට හම්බ වෙන නිසා ඒකින් හින්දා ඔයගොල්ලොත් අවශ්‍ය නම් ටිකක් තියාගන්න අන්තිමට එකතු කරන්න. ඒ ටිකත් අර තෙල් එක්ක මිශ්‍ර වුණාට පස්සේ දැන් මේ විදිහට මම අපි අරගත්ත බෝංචි යට ටිකත් මේකට එකතු කරනවා. දැන් මේ එකතු කරන්නේ අපි අරගත්ත හැලපිනෝස් පෙපර්ස් ටික. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අමු මිරිස් එකතු කරගන්න පුළුවන්. ඒ ටිකත් මේකත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ දැන් මේ එළවලු වලටත් එක්ක ආපහු මම අපි අරගත්ත 3-5 වලින්ම එහෙම නැත්නම් කුළු බඩු වලින්ම ටිකක් එකතු කරනවා. 3-5 නෙමෙයි කුළු බඩු
ඔරිගානෝ ඒ වගේම සූදුරු කුඩු වගේම පැප්‍රිකා ටිකක් මේ එළවලු වලටත් රස එන්න ඕන නිසා. ඉතින් මම බේ ලීව්ස් කොළ දෙකකුයි පොඩි කුරුඳු කෑල්ලකුයි එකතු කර ගන්නවා. කුරුඳු නම් දාන්න බේ ලීව්ස් තිබ්බොත් විතරක් දාගන්න. ඒක නොදැම්ම කියලා ලොකු වෙනසක් නෑ. ඊට පස්සේ රසය හැටියට ලුණු ටිකකුත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරනවා. ඉතින් ඔයගලන්ට තියෙනවා නම් මේකට බඩේ රිඟු ඇට ටිකක් එකතු කරගන්න. මං ගාව අද තිබ්බේ නැති නිසා එකතු කරේ නෑ. ඒකත් හොඳට ගැලපෙනවා මේ බත් එකට. ඉතින් මේ දේවල් ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ දැන් මම මේ එකතු කරන්නේ හාල්. ඉතින් මෙතන මෙෂරින් කප් එකෙන් හොදලා ගත්ත හාල් කෝප්ප 3ක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ඕනනම් අඩුවෙන් එකතු කරන්න පුළුවන්. ටිකක් පොඩ්ඩක් වැඩි කරගත්තත් කමක් නැහැ. එකම දේ ඒ දාන හාල් ප්‍රමාණයට අපි වතුර එකතු කරගන්න ඕනේ. ඉතින් හාල් ටිකත් මේකත් එක්ක හොඳට කලවම් කරන්න. සමහර මේක හදද්දී හාල් ටික මුලින්ම තෙල් එකේ පොඩ්ඩක් ටෙම්පරාදු කරලා තමයි එළවලු එකතු කරන්නේ. ඉතින් කොහොම කරත් මේ රස හොඳට මේකට උරා ගන්න හින්දා ඒකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් හාල් අට ටිකත් මේකට මේ විදිහට හොඳට මිශ්‍ර වුණාට පස්සේ දැන් අපි මේකට සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම එකතු කරන දෙයක් තමයි තක්කාලි. ඔයගලන්ට තක්කාලි ගෙඩියක් පොඩියට කපලා එකතු කරගන්න පුළුවන්, බ්ලෙන්ඩ් කරලා එකතු කරගන්න පුළුවන්. නැත්නම් මම මේ එකතු කරා වගේ කෑන් එකකින් භාගයක් විතර මම එකතු කරන්නේ. සමහර මේක තක්කාලි ගොඩාක් දාලාත් වෙනවා. මම එච්චරම ඒකට කැමති නෑ. ඒකෙන් එන ඇඹුල් රස වැඩි නිසා. ඊට පස්සේ ඉතින් දැන් මේ එකතු කරන්නේ වතුර. දැන් මේ ඔයගොල්ලෝ ගන්න හාල් වර්ගයේ අනුව ඒ හාල් ටික ඉදෙන්න ඇති ප්‍රමාණයට අපි වතුර එකතු කරන්න ඕනේ. ඉතින් මම බාස්මති රයිස් ගත්ත හින්දා බත් ටික ඒ කියන්නේ හාල් ටික වැහෙන තරමට වගේ තමයි වතුර එකතු කරගන්නේ. මදි නම් මට පස්සේ එකතු කරගන්න පුළුවන්. හැමතිස්සෙම චුට්ටක් අඩුවෙන් දාන්න. මදි නම් අපිට එකතු කරගන්න පුළුවන්. නැත්නම් අනවශ්‍ය විදිහට වැඩි වුණොත් බත් එක බෙරි වෙනවා. ඉතින් ඒ විදිහට වතුර එකතු කරාට පස්සේ මම මේ එකතු කරන්නේ කහ කුඩු ස්වල්පයක්. සාමාන්‍යයෙන් මෙක්සිකන් අය කහ මේකට එකතු කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හදන විදිහට බත් එක තක්කාලි පාටට හදපුවාම ඒකේ කිසි ලස්සනක් නැහැ. ඉතින් මේ ලාවට කහ චුට්ටක් එකතු කරාට ඒකේ රසයේ ලොකු වෙනසක් වෙනස් වෙන්නේ නැහැ. ඒ වුණාට අන්තිමට අර කන පාට වගේ නැතුව නිකන් ඒක හොඳ ලස්සන පාටක් අපිට ගන්න පුළුවන්. ඒක නිසා තමයි මම ඒගොල්ලෝ එකතු කරන්නේ නැති එකම දෙයක් විදිහට මේකට කහ චුට්ටක් විතරක් එකතු කරන්නේ. ඊට පස්සේ අපි අර කලින් සීල් කරගත්ත චිකන් ටික මේක උඩින් මේ විදිහට තියාගන්න. මොකද ඒ චිකන් වල දෙපැත්ත විතරයි පැදිලා තියෙන්නේ. මැද්ද තාම අමුයි. ඉතින් මේ බත් එක ඉදෙන ගමන්ම අපි මේක තඹ ගන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් මේ චිකන් අනාගත්ත භාජනයේත් හේදිලා යන විදිහට මම ආපහු වතුර චුට්ටක් එකතු කරනවා. ඒ රස අපරාධ නිසා. ඊට පස්සේ මද ගින්නේ පියන වහලා මම මේක විනාඩි 25ක් පැය භාගයක් අතර කාලයක් උයා ගන්නවා. ඉතින් අපේ බත් ටික ඉදෙන්න ඕන වගේම තමයි අර චිකන් හොඳට තැම්බෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් බලන්න චිකන් කෑලි හොඳට තැම්බිලාද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ඉතින් ඔයගලන්ට ෂුවර් නැත්තම් බත් එක ඉදෙන වෙලාව ඇතුළත මේ චිකනුත් තැම්බෙයිද දන්නේ නැහැ කියලා පොඩ්ඩක් හරි බයක් තියෙන කෙනෙක් ඉන්නවනම් මේ මම කැපුවා වගේ ලොකු කෑලි නැතුව ඔයගලන්ට පුළුවන් චිකන් ටික පොඩි කෑලි වලට කපා ගන්න. එතකොට කොහොමත් බත් එක ඉදෙද්දි චිකන් ටික හොඳට තැම්බෙනවා. ඉතින් දැන් අර උඩින් තිබ්බ චිකන් කෑලි ටික අයින් කරගත්තට පස්සේ මම මේක පොඩ්ඩක් හැඳිමිටකින් මේ විදිහට කලවම් කරනවා. අර එකට තද වෙලා වගේ තැම්බිලා තියෙන බත් ඇට ටික. එතකොට මේ වගේ පහසුවෙන් ඔයගලන්ට වෙන විදිහට නිදහස් කරගන්න පුළුවන්. මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් වතුර පොඩ්ඩක් වැඩි නම් වගේ මේ විදිහට පියන ඇරලා තියෙද්දිම ලිප පොඩ්ඩක් මද ගින්න තියලා තියන්නේ. එතකොට ඒ වතුර ටික වාෂ්ප වෙලා යයි. ඉතින් මේ විදිහට දැන් මේ බත් ටික නිදහස් කරලා කලවම් කරාට පස්සේ මම අර ඉස්සෙල්ලා පැත්තකින් තියාගත්ත අර කැප්සිකම් ටික තියනවානේ ඒ ටිකයි පාස්ලි කොළ ටිකක් හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝ කැමති නම් කොත්තමල්ලි කොළ ටිකක් හරි පොඩිවට කපලා මේකත් එක්ක එකතු කරලා කලවම් කරන්න පුළුවන්. මොකද අපි අර කලින් එකතු කරපු එළවලු තැම්බිලා අව පැහැගැන්විලා තියෙන හින්දා මේ අන්තිමට එකතු කරන දේවල් වල පාටින් හොඳ ලස්සන පෙනුමක් ඔයගලන්ට මේ බත් එකට ලබා ගන්න පුළුවන්. ඒ දේවල් ටිකත් හොඳට මේකත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ අපි දැන් අර අයින් කරගත්ත චිකන් කෑලි ටික ආපහු මම මේ බත් එක උඩින් තියා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ දැන් එක ලස්සන භාජන තියෙනවානේ. මේ වගේ ටිකක් මේසකට පිළිගන්නන්නම පුළුවන් භාජනයක මේක හදාගත්තොත් චිකන් කෑලි ටික ආපහු මේක උඩ තියලා මේ භාජනයේ පිටින්ම පිළිගන්නන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ කැමති විදිහක් නැත්නම් වෙන භාජනයකට රයිස් ටික පිළිගන්නලා ඒක උඩින් මස් කෑලි ටික තියාගන්න පුළුවන්. කොහොම නමුත් ඉතින් ඔන්න කැමති අය හදලා බලන්න. හරිම සුවඳ තියෙන රසවත් බත් එකක්.
එහෙනම් අදත් මාත් එක්ක එකතු වුණාට ඔයගලන්ට බොහොම ස්තුතියි. තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් කරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.